ඔබ දන්නවද මිනිස්සුන්ගේ සමහර වචන විස කටු වගේ. ඒ වචන වලට පුළුවන් හිතක් තුවාල කරන්න. ඒ තුවාල සුවපත් වෙන්න කාලයක් යනවා. විශේෂයෙන්ම එවැනි විස කටු වලින් පුංචි දරුවෙක්ගේ හිතක් තුවාල වුණොත් ඒ දරුවා වැඩිහිටි වුණත් ඒ තුවාල කැලැල් හිතේ නොමැකී පවතිනවා. ඉතින් අද වීඩියෝවෙන් කතා කරන්නේ දෙමාපියන් සහ ගුරුවරුන් කවදාවත් දරුවෙකුට නොකියව යුතු කියන්න හොඳ නැති එවැනි විස කටු වගේ වචන සහිත වාක්‍ය කාණ්ඩ කිහිපයක් ගැන. ආදරණීය දෙමාපියනි ගුරුවරනි, ඔබ දැනටමත් දරුවන්ට මෙහෙම කතා කරනවා නම් ඔබේ ජීවිතය වෙනස් කරගන්න මේ වීඩියෝව ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. අංක 1. You are stupid. You are lazy. You are useless. ඔයා මෝඩයි, කම්මැලි, වැඩකට නැති ළමයෙක්. මේ වගේ ලේබල් එකක් දරුවෙකුට වැදුනොත් දරුවාගේ ආත්ම විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. ඒ පුංචි හිත් බොහෝ රිදෙනවා. ඇත්තටම ඔවුන්ට හිතෙයි ඔව් ඒක ඇත්ත තමයි කියලා. නමුත් ඔවුන් නැවත නැගී සිටිනවා වෙනුවට තවත් මුළු ගැන්නුනොත්, බය වුණොත් ඒ දරුවෙකුට කරන කොච්චරනම් ලොකු අසාධාරණයක්ද? ඉතින් ඔබට පුළුවනි මෙහෙම කියන්න. This is tricky, but I know you can improve with practice. මේක ටිකක් අමාරුයි තමයි පුතේ. නමුත් මන් දන්නවා ඔයා මේක පුහුණු වුණොත්, ප්‍රැක්ටිස් කළොත් ඔයාට මේක හොඳට කරන්න පුළුවන්. බලන්න මේ වචන වලින් දරුවෙකුගේ සිතට දැනෙන විශ්වාසය, දිරිගැන්වීම කොපමණද කියලා. අංක 2. Why can't you be like your brother, sister, friend? ඔයාට ඔයාගේ අයියා වගේ, අක්කා වගේ වෙන්න බැරියයි. බලන්නකෝ ඔයාගේ යාළුවා හරිම හොඳයි. එයා වගේ වෙන්න බැරියයි. මෙයින් සිදුවන්නේ දරුවා තවත් කෙනෙක් සමග සැසඳීමයි. නමුත් එමගින් දරුවාගේ සිතට ඇතුළු වන්නේ ශූන්‍ය හැඟීමක්, Taman ගැන පහත් හැඟීමක්, ඔව් මන් නරකයි, එයාලා හොඳයි කියන හැඟීමත් සමග ඔවුන්ගේ ආත්ම අභිමානය නැති වෙලා යනවා. දෙමාපියන් ගුරුවරයා ගැන හිතේ තරහක් මෙමගින් නැති වෙනවා. එපමණක් නෙමෙයි, තමන්ගේ සහෝදරයා, සහෝදරිය හෝ යාළුවා පිළිබඳව ඊර්ෂ්‍යාවක් ඔවුන්ගේ සිතේ හටගන්නවා. ඉතින් අපිට පුළුවන් ඒ පුංචි හිත් තලන්නේ නැතුව මෙහෙම කියන්න. I love how unique you are. Let's see how you can do this in your way. ඔයාට තියෙන වෙනස්ම දක්ෂතාවයක් පුතේ. මම කැමතියි ඒකට. අපි බලමු මේක ඔයාගේම විදියකට කරන්න පුළුවන් කොහොමද කියලා. එහෙම කියලා බලන්නකො පුරුද්දක් විදියට දරුවෝ කොච්චර වෙනස් වෙනවද, කොච්චර නම් නිර්මාණාත්මක දේවල් එළියට එනවද කියලා. අංක 3. Stop crying. It's nothing. ඇඬුව කියලා වැඩක් නෑ. අඬන එක නවත්වන්න. මෙහෙම කිව්වම දරුවාට හිතෙනවා මගේ හැඟීම් වැඩක් නෑ. මගේ හැඟීම් වලට වටිනාකමක් නෑ. මට කවුරුත් නෑ. එයාලා මාව ගණන් ගන්නේ නෑ. ඉතින් එහෙම හිතුනම ඔවුන් පුරුද්දක් විදියට ඔවුන්ගේ සංවේදී හැඟීම් සංගවන්න උත්සාහ ගනීවි. කිසිම හැඟීමක් දැනීමක් නැති සංවේදී හිතක් නැති මිනිසෙක් අනාගතේ බිහි වෙලා ඉඳීවි. අපිට පුළුවන් මෙහෙම කියන්න. I see you are upset. How can I help you? මන් දන්නවා පුතාට දැන් කේන්ති ගිහින් ඉන්නේ. අපි ටිකක් කතා කරමුද? නැත්නම් ඔයාට තනියම ඉන්න ඕනේද? එහෙම අහලා ඔවුන්ගේ හැඟීම් තේරුම් ගත් බව ඔවුන්ට පෙන්වා ඔබට අවස්ථාව අනුව ප්‍රතිචාර දක්වන්න පුළුවන්. අංක 4. I don't have time for you right now. මට දැන් ඔයාට වෙන් කරන්න වෙලාවක් නැහැ. දරුවෝ ඔබ සමග යමක් කතා කරන්න හෝ ඔබ සමග ගත කරන්න යම් වේලාවක් එල්ලෝ විට ඔබ සැනකින් දරුවාට මෙහෙම කිව්වොත් දරුවාට දැනෙන්නේ ඔවුන්ව ඔබට නොවටිනා, නොවැදගත් අයෙකු ලෙසයි. ඉතින් ඔවුන්ගේ ආත්ම ගෞරවය එයින් අහිමි වෙන අතර දිගින් දිගටම මෙලෙස සිදුවෙනවා නම් ඔවුන් නැවත ඔබ සමීපයට නොපෙමෙනු ඇත. ඔබ කාර්යබහුල නම් ඔබට මෙහෙම කියන්න පුළුවන්. I am busy now, but I will spend time with you in 10 minutes. තාත්තා දැන් වැඩක ඉන්න පුතේ. තව විනාඩි 10කින් මං ඔයාගේ ළඟට එන්නද? ඉතින් මේ විදියට දරුවා සමග ඉතා හොඳ සංනිවේදනයක් තියාගන්න ඔබට පුළුවන්. අංක 5. You will never succeed if you keep doing this. මේ විදියට කළොත් නම් ඔයා කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් දරුවෙකුට ටිකින් දිගටම මෙහෙම විතරක් ඇහෙනවා නම් දරුවා අලුත් දේවල් අත්හදා බලන්න බය වෙනවා. පරාද වෙන අවස්ථාවන් වලට, වැටෙන අවස්ථාවන් වලට බය වෙනවා. නැවත නැගී සිටින්නට ශක්තියක් නැති වෙනවා. එහෙමනම් අපිට පුළුවන් දරුවාට මෙහෙම කියන්න. Mistakes help us learn. What can we try differently next time? වැරදීම් වලින් තමයි පුතේ අපි ඉගෙන ගන්නෙ. ඊළඟ සැරේ අපිට පුළුවන් වෙනස් විදියකට මේ දේවල් කරලා බලන්න. ඔබට පුළුවන් නම් දරුවාව ඒ විදියට දිරිගන්වන්න දරුවා නැවත නැවත උත්සාහ කරන්න පෙළඹේවි. ඉතින් දරුවෝ එකිනෙකාට වෙනස්.
ඒ බව හඳුනාගෙන දරුවා නිතරම වැරදිකාරයෙක් දුර්වලයෙක් යන කෝණයෙන් බලන්නේ නැතුව දරුවාගේ ශක්තිය දක්ෂතාවය අඳුනාගෙන වැඩි දියුණු කිරීම තමයි දෙමාපියන් වැඩිහිටියන් ගුරුවරුන් ලෙස ඔබ අප කළ යුත්තේ. ඉදිරියටත් මෙවැනි වැදගත්තරතුරු ඔබගේ ජීවිතයට එක්කර ගැනීමට අපේ චැනල් එක සබස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැමට සුබ දවසක්. බොහොම ස්තුතියි.